ඇවිල්ලා ඉන්නේ Marino Beach Hotel එකේ Tides restaurant එකට. අද lunch buffet එකට තමයි ඕගොල්ලන්ව එක්කගෙන යන්නේ. ඉතින් අපි ආව දවසේ ගොඩක් meats item තිබුණා. ඉතින් මම recommend කරනවා meat lovers ලට Marino Beach එකේ තියෙන lunch buffet එක try කරන්න කියලා. මොකද මේකට special discount එකක් උත් යනවා මේ දවස්වල. You can call and check whether there is a discount or not before you go. ඉතින් එන්නකෝ අපි යමු buffet එක වටේ රවුමක් ගිහලා එන්න. හැබැයි මට තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ meats lovers ලා නෙවෙයි නම් චුටක් buffet එකේ vegetarian items අපි ගියපු දවසේ තිබුණේ අඩුවෙන්. ඉතින් කොහොමුණත් කෑම නම් හරිම රසවත්. අපි ගිහලාම බලමු. එන්න. අපි යමු buffet එකේ මොනවාද තියෙන්නේ කියලා බලන්න. ඩෙසර්ට් කෝන් එකෙත් ගොඩක් varieties තිබුණා. ඒ වගේම fresh fruit platters හොඳටම තිබුණා. fruits ගොඩක් තිබුණා. ඉතින් ඇත්තටම හොඳයි. රසවත්. ෆ්ලේවර්ස් වර්ග හතරකින්ම තිබුණා. ඉතින් මට හිතෙනවා අපි ගෙවන ගානට සාධාරණ varieties ප්‍රමාණයක් මේ බුෆේ එකේ තිබුණා කියලා. ඉතින් මොන බුෆේ එකකට ගියත් ශ්‍රී ලංකන් කෝන් එක අමතක කරන්න බෑනේ. ඒ වගේම මමත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් කෝන් එකේ foods try out කරන්න අමතක කරන්නේ ඕනෙම බුෆේ එකකට ගියාම. එන්නකෝ අපි බලමු ශ්‍රී ලංකන් කෝන් එකේ තිබුණේ මොනවද කියලා. ඇත්තටම මේ ශ්‍රී ලංකන් කෝන් එකේ තිබුණ foods උත් හරිම අපේ ශ්‍රී ලාංකික රස ගැලපෙන්නම තිබුණා. ඉතින් ඔයගොල්ලොත් ගියොත් ශ්‍රී ලංකන් කෝන් එක try out කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි යමු මේන් මීල්ස් වලට මොනවද තිබුණේ කියලා බලන්න. රයිස් වර්ග දෙකක් තිබුණා. ඊට අමතරව නූඩල්ස් තිබුණා. ඉතින් මේ මේන් මීල් එකේ ගොඩක් items තිබුණේ අතරම meat සහ ඒවා brown color වලට තමයි මේ color combination එක ගිහින් තිබුණේ. ඉතින් මට හිතුණා ටිකක් මේ brown color අඩු වෙලා තව color combination වැඩි වෙන එළවලු වර්ග එහෙම නැත්නම් තව මොන හරි කෑම වර්ග තිබුණා නම් හොඳයි කියලා. anyway ඒක මගේ මතේ. ඕගොල්ලෝ ගිහින් බලන්න. ඕගොල්ලෝ ඒකට කැමති වෙන්න පුළුවන්.
මේ බුෆේ එක අපි try out කළේ 2025 සෙප්තැම්බර් මාසේ. ඉතින් ඒකෙදි අපිට per person 4250ක් වුණා. ඔයගලන්ගේ මේ යන දවස අනුව prices කොහොමද කියලා check කරලා බලන්න. ඒ මිලට අපිට අත්විඳින්න ලැබුණු අත්දැකීම තමයි ඔයගලත් එක්ක share කළේ.